මේ ප්‍රතිකාරයේ සාර්ථක වීමේ ප්‍රතිශතය කොයි ආකාරයෙන්ද? ඇත්තටම දැන් ඒකත් අර IUI ප්‍රතිකාරයෙන් තමයි අපි ඩෝන සාම්ප්‍රක දායක ශුක්‍රාණුවකගෙනත් කැප් ගැනීම සිදු වෙනකොට ඒක සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ අපි ලබා ගන්න දායක ශුක්‍රාණු වල ගුණාත්මක භාවයත් වගේම එතකොට කාන්තාවගේ වයස, ඩිම්බවල ගුණාත්මක භාවය, එතකොට නාලවල අවහිරතා නැති බව සහ ඒ කරන IUI ප්‍රතිකාරය හෝ ඒ ඩෝන සාම්පල් එක කරන් තැන්පත් කරන වෛද්‍යවරයාගේ දක්ෂතාවය, ඒ ඩෝන සාම්පල් එක හදන ලැබ් එකේ තියෙන ගුණාත්මක භාවය, ඒ වගේ ගොඩාක් දේවල් රඳා පවතිනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා අද කාලේ IUI ප්‍රතිකාරයක සහ AID ප්‍රතිකාරය සාමාන්‍ය ලැබ් එක සාර්ථකත්වයෙන් 8ක් 10ක් 15ක් අතර වගේ. සාමාන්‍යයෙන් මේක 140ක් වගේ වුණත් වැඩි කරගන්න පුළුවන්. ඒ අර යොදා ගන්න කිමිකල්, ඒ යොදා ගන්න ශුක්‍රාණු ගුණාත්මක භාවය, ඊට වගේම වෛද්‍යවරයාගේ දක්ෂතාවය, යොදා ගන්න ලැබ් එකේ ගුණාත්මක භාවය සහ එම කාන්තාව IUI ප්‍රතිකාරයට නැත්නම් ඩෝන සාම්පලයක් අරන් AID එකට ප්‍රතිකාරයට සූදානම් කරන රටාව අනුව අපිට ඒක වැඩි කරගන්න පුළුවන්. ම අමතන්න 071 80 32 200